Hi guys, මේ තියෙන්නේ Minecraft beta 1 beta. කවුරුත් දන්න beta Minecraft කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති beta Minecraft කියන්නේ හරි අමුතු ලෝකයක්. ඉතින් අපි බලමු අද වීඩියෝ එක මොකද වෙන්නේ කියලා. අද වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe පාරක් දාලා මාත් එක්ක set වෙන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට let's go. වර්ල්ඩ් එකට ආපුවම කිසිම කරදරයක් නැතුව මම මේ වර්ල්ඩ් එකේ ස්පෝන් වුණා. මට කැරට් හම් වුණා. කැරට් මේ මොනවද ඒක? කෙසෙල් පොළ හැදින්නේ සෝරි. කෙසෙල් නෙමෙයි හරි. අපි ගහක් කමු. ගහ කපා ගත්තා. අපි එකෙන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගමු. බෙටා Minecraft නම් ගයිස් පට්ට ලස්සනයි. ෂේඩ් එකත් එක්ක සුපිරියට වෙනවා. මේ අමුතු සත්තු જાති ඉන්නවා. මේක කන දෙකලන් දැමු. කියලා මොකද්ද? RAM නෙමෙයි RAM මොකේද මන් දන්නේ නැහැ. අපි ක්‍රාෆ්ටින් ටේබල් ප්ලේස් කරලා අපි අවශ්‍ය ටූල් එක හදාගමු. ස්ටික් හදාගත්තා. හරි. මෙන්න මේ මුන්ට බැටළු වගේ සීන් එකක් තියෙන මුගේ. චෙරි බයෝම් එක ස්පෝන් වෙලා තියෙන පට්ට ලස්සනයි යාළුවනේ. මට ඈතින් පේන මාලිගාවක්ද මාලිගාවක් නම් වෙන්න බෑ. මොකක් හරි සීන් එකක් තියෙනවා. මට මේ ටැග් එක ගියද. ඉතින් මේ සියුේෂන් එක නම් පට්ට ගයිස්. මේ බැටළු වගේ මුන්ට නිකන් වල්ලජිච්ච බැටළු වගේ සෙට් එකක් මුන්ට අපි ගහමු බලන්න. එකපාරක් ගහමු පවුනේ හරි නෑ. මුන් නිකන් මේ බැටළු වගේ තමයි රෙසිපි බුක් එකක් ඕපන් වුණා. අපි හරි මට සිය ගයිස් මෙතන විලේජ් එකකුත් තියෙනවා. එල යම් බලන්න. ලස්සන විලේජ් එකක්. ප්‍රශ්න අවුලකුත් නැහැ. මේක නිකන් ජපන් මාලිගාවක් නෙමෙයි. ලස්සන ෆොට් එකක් හැබැයි. මේ හරි ලස්සන හැබැයි කියන්න දෙයක් නැහැ. channel එක subscribe පාරක් දාන්න. ඔව් දාන්නකෝ. හරි වැඩක් නැහැ. අපි යම් බලන්න ස්ටෝන් ටිකක් කපා ගන්නත් ඕන. අපි ස්ටෝන් ටිකක් කපා ගමු. මම ස්ටෝන් ටිකක් කපා ගත්තා. මට හරියම ප්ලේස් එකක් හම්බුණා ගයිස්. මේ මෙතන මේක නිකන් මේ එළිය රැට බුදිය ගන්න සුපිරි පොට් එකක් මම හිතලා තියෙන. මෙතන මේ ලස්සන ඇඳකුත් දාලා තිනවා. සුපිරි මෙතන. අඩෝ ගයිස් මෙතන පට්ට ලස්සනයි ගයිස්. මට ලස්සන ගියකුත් හම්බුණා මේ හරි මම දැක්කා. මෙන්න උතන තියෙනවා ගියක්. ඔය තියෙන උඩම හරි ඔන්න ඔතනයි. ඔය උඩ තියෙන ජපන් මාලිගාව. ඒක මම ගෙදරටම ගන්නවා. මම මේ ගේ ගන්නවා කොහොම හරි. මෙතන මොකක්ද මේ තියෙන්නේ? මේක නිකන් අර හනිමූන් යන හදපු තැනක්ද බන්ද? අඩෝ මෙතන ලස්සනයි ගයිස් රැට න. මේකට යකෝ ඇනිමේෂන් එකක් තියෙනවා. මං හිතුවේ නෑ බෙටා Minecraft එකේ මෙච්චර දේවල් තියෙයි කියලා. අඩෝ පට්ට ලස්සනයි ගයිස් මේක න. අඩෝ මේ මෙතන කේව් එකක්ද වගේ තියෙන්නේ. මෙතනට ගියොත් නම් මට සුපිරි පාටි එකට යන්න සිද්ධ වෙනවා. වෝටර් කියන්නේ වතුර නම් පට්ට ලස්සනයි. කියන්න දෙයක් නෑ. අඩෝ මේක නම් පට්ට ගයිස්. ආයිතින් සුපිරිටම සුපිරි කියන්නේ සුපිරිම සුපිරි. අපි පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලමු. අඩෝ සුපිරි බා. මේක බං මට කියන්න දෙයක් නැහැ. මං ජීවිතේට ගාව සුපිරිම ගේම් එක කිව්වත් හරි. දෙවෙනි එක ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟට ගහන ගේම් එක හරිද? ඔව් ක්ලාස් මේ මොකෙන්ද මෙතන ඉන්නේ? මූණියා ගොරමිට් එක්ක. මේ මුගින් බඩු ගත්තා. මේ අලුතෙන් වර්ෂන් එකට ආපු එක මේ කියන්නේ බෙටා Minecraft එකේ. මුංගානිය විලේජර්ස් ලගව කර ඉන්නේ. මේ වගේ සීන් එකක් ඉන්නේ. ඔව්. ඕකේ ගයිස් අපිට අපි අර ගේ ගාවට යන්නත් ඕනේ. ගේ පාට ලස්සනයි. මේ කේන ලස්සනයි අලුනේ. ආයෙත් කියන්න දෙයක් නැහැ. ෂේඩ් එකත් එක පාට ලස්සනයි. අලුත් අප්ඩේට් එක සුපිරි. මෙතන මොඩි කපන් අපි උඩට යන්න. ඔඩි කපා ගමුකෝ. කැපෙන්නේ කැපුණා. අපි ඔඩි උඩ දාන්න. ඉතින් අනෝ channel එක අනිවාර්යෙන් subscribe පාරක් දාන්න. ඉරක් බහගෙන ඉනවා රෑ වුණොත් එහෙම මොකද අපිට සත්තුන්ගෙන් හොඳ පාටියක් දාන්න සිද්ධ වෙනවා. උන්ට අහුනම ඉන්න ඕන නම් අපි ගියක් හොයා ගන්න ඕනේ. අපි යම් වර ගිය තුල්ල. අඩ මේක නිකන් චීන මාලිගාවක් වගේ බා.
මම මේකට ආවට පස්සේ එක විලේජ් එකක දැක්ක ඊට පස්සේ විලේජර්ස්ලා දැක්කින්නේ අම්මෝ වැටුණා හයි කකුල කන්න කැරට් තියනවා අපි ඇතුළට යන්න අඩෝ මේ ලෙදර් වලින් හදපු ආවරණය බා එල ඉතින් ගයිස් මම මේ ආමර් ටික දාගත්තා ඔයාලා බලන්න ඇති මම කොහොමද ඇඳක් කිමු ආගත්තේ කියලා මම මේ ගයිස් එක සැර රෙකෝඩ් කරලා ඒක ටික පාස රෙකෝඩ් කරන ඉඳ තමයි මේ මම මේ කැලි දාන්නේ දැන් ගයිස් රෑත් වෙලා කලින් රෑ වෙනකොට තමයි මම මෙතන බුදිය ගත්තේ එතකොට අද දවසේ මම පිස්සු කෙල්ල බලනෝ රෑත් වෙලා කවන්නේ වීඩියෝ ප්‍රශ්නේ අපි කල් දාමු වැඩක් නැහැ අපි අද ගමේ සංචාරයක් දාලා කෙව් එකක රිංගලා උන් එක්ක ගහගෙන අද පොඩි ආතල් දැක්ගමු ඕකේ ගයිස් අර හරිය මට පේනවා කරුණේ විලේජ් කෙනෙක් රණ්ඩු වෙනවා අලුත් ස්පී එක තියෙන අපි ඒකෙන් පොඩි ආතල්යක් දාලා බලමු මොක කරන්නත් අපි බුදිය ගන්න ඕනේ නැත්තම් පාටි එකට තමයි ඇස්ති වෙන්නේ හරි ගයිස් අපි මෙතන බුදිය ගමුකෝ මොකද්ද මේ කියන්නේ තාම හරියටම රෑ වෙලා නැහැ එතකොට මෙතන ක්‍රාෆ්ටින් ටේබල් එකක් තියෙනවා මෙතන කතුරක් හයි කරලා දෙන්න මොකටද කියලා මන් දන්නේ නැහැ මොකෙක් හරි පිස්සෙක් වෙන්න තියෙන විලේජ් එකේ ඉන්න ලස්සන රාත්‍රියක් ගුඩ් අපි එහෙනම් අද බුදිය ගමු අද දවසේ මම උදේම හිතුවේ අර එහා පැත්තෙන් මට පේන අමුතු දේ බලලා එන්න ඒ කිව්වේ අන්න පොඩිනේ දොර ගන්න අන්න අර අතන තියෙන හරි අමුතු දෙයක් තියෙනවා ඒක මොකක්ද දන්නෙත් නෑ අපි මේ හරිය මට දඬ විදියට මෙතන ෆාම් එකක් දාලා තියෙනවා තව මෙතන මට යම් කිසි දෙයක් පේනවා අපි විකස් කරන් යමු මෙතන තියෙන අර මොනවද ඒවට කියන්නේ ඔන්න අර ඔය දිලි තියෙන්නේ ඒවට කියන්නේ කොපර් තියෙනවා කොපර් තිබ්බාවේ අපි කපමු මොනරෙද්ද මම පල්ලෙහාට යනවා අපි මම කපාගමු මං ගයිස් මෙතන වෙන ගේමක් දීලා කොපර් කපා ගත්තා ඊට පස්සේ මං එතන ගිලිලා මැරුණා කවන්නේ ඊට පස්සේ මම මෙතනින් මොකද්ද මේ තියෙන්නේ ඔන්න ඔය රත් කරන එක මොකද්ද කියනවා මන් දන්නේ මොකක් හරි ඊට පස්සේ මං ඒකට ස්ටික් දාගත්තා මං ගාලී මැදින් හින්දා මං දරටියක් හොයාගන්න ඕනේ ඒ තමයි ඊළඟ පිටියට කල් දැම්මා කල් දාන්නේ හරි වැඩක් නැති වුණාට මම මේකේ කල් දානවා ඒක ඔයාලා කරන්න එපා මං කරා හරිනේ දොර වහන්න ඕනේ මම මේ දින අදිස්සිය දොරවල් වල යන්න බෑ ගයිස් කකුල ගන්නවායි ලස්සන සුන්දර ආරම්භය කිව්වට මට මේක සුන්දරත්වයක් නැහැ හැබැයි ගයිස් ලස්සන ආරම්භය මේක කියලා මම දන්නවා ස්පී එකකින් පොඩි ආතල්ලයක් ගමු මල්ලි ඔයාගේ ගන්න දෙන්නේ නැහැ හැබැයි ඔයාගෙන් පොඩි ගන්න ආතල්ලයක් තියෙනවා ස්පී එක කොහොමද කියලා බලන්න ස්පී එක මල්ලි ඔයා හැම ඉන්නවා මෙර රවුලන්නේ නැහැ මල්ලි ඔබගේ වැඩකුත් නැහැ කියලා ඔබ අද මරනවා බලමු අපි ස්පී එකේ ස්පීඩ් එක කොහොමද කියලා කෙලියා හાર્ඩ් එකයි බැස්සේ වැඩක් නැහැ මට ඉතින් උඩින් එල් ගහන්න ඕනේ ලයිටර් එකක් තිබ්බනම් සරලයි අපි මොකද මරලා මතයි පස්ස බලන්නේ මට මොහොත් එක මාර තරහක් තියෙන්නේ මට මුගේ දැක්කම ගහන්න ඉඳන් ගයි කඩුවෙන් ගහමු ගෙන් ගන්න දෙයක් තියනවද දන්නේ මරුණ මේ ගන්න තියෙන මොනවද ගයිස් කොල්ල බැරුවා බඩු හම්බුන්නේ කමන්නේ මෙතන තියෙනවා තව කොපර් අපි පොඩියක් කපාවමු ඇත්තමගේ කොපර් හයිය නැති වුණාට පොඩි හයියකුත් තියෙනවා අපි මේ ටික කපාගමු හරි ගයිස් මං කොපර් ටික කපා ගත්තා ඊට පස්සේ මට මෙතන කේව් එකක් තිබ්බා අතන මල්ලි කෙනෙක් ඉන්නවා ඒක එසේ පොරක් නෙමෙයි ඊට පස්සේ මම මෙතනින් කපන් ගියා මොකද අතනින් පැන්නොත් මම කකුල කැඩෙනවා ඊට පස්සේ මට මෙතන කෝල් නෑ බෙඩ්රොක් නෑ පෙටා මුඩ් එකේ තියෙන එකක් වෙන්නේ ඊට පස්සේ මම ඒ ටිකක් කපා ගත්තා නැත්නම් තියන්නේ නැහැ
ඊට පස්සේ මං අරුන් එක ගිහිල්ලා පොඩි ෆයිට් එකකට ගයිස් මට දීප කෙනෙක් ඇවිල්ලා පිපුරුනා කමන්නේ මං ගාව දැනට තියෙනවා කොපර් 20 ගානක් තියෙනවානේ. ඉතින් අද වීඩියෝ ගැන මොකද හිතන්නේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අමතක කරන්න ලයික් එකයි සබ්ස්ක්‍රයිබ් බටන් එකයි අනිවාර්යෙන් ඔබන්න. එහෙනම් ගයිස් අද අපි ගිහින් එන්නම් ටටා බයි ගුඩ් බයි අපි ඊළඟ පින් හම්බෙමු.